අපේ රැස්වීමකදී කවුරුත් දන්නවා දෙන්නේ ඝාතනයට ලක් කළා. බයිසිකල් 4කින් ඇවිල්ලා T56 4ක් ගෙනල්ලා වෙඩි තියලා මේ වෙනකොට දෙන්නේ ඝාතනය කරලා එක්කෙනෙක් ජාතික රෝහලේ මේ වෙනකොට ඉන්නවා. යනකොට බයික් 8ක් ගිහිල්ලා තියෙනවා. කාර් එකකුත් ගිහිල්ලා තියෙනවා. ඒ කාර් එකේ ආපු අය තමයි පොළු වලින් ගහලා එතන අයට තුවාල කරලා තියන්නේ. එනකොට බයික් 4යි යනකොට බයික් 8යි. සංවිධානාත්මකව දේශපාලන ඝාතනයක් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කරලා තියෙනවා. ඒකට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එරෙහිව මේ රටේ ජනතාව පෙළගස්සන වගකීම තමයි තමුන්නාන්සේලා අපිට අද වෙනකොට බලන්න රාජකාරී වලට පත් වෙලා තියෙන්නේ. අද වසන්ත සහෝදරයයි මමයි පුත්තලම කියන රස්සිය වලට ගිහිල්ලා එනකොට අපිට වෙන්නක් කඩේකදී තමයි දැනගන්න ලැබුණේ මිනි මරුවා බාර වෙලා කියලා. තංගල්ලේ අධිකරණයට මිනි මරුවා බාර වෙලා තියෙනවා. හැබැයි පරණ චෝදනා වලට පරණ වරන්තු වලට ඊයේ මල ගෙදරදී එක සහෝදරයෙක් මට කිව්වා බලන්න සහෝදරයා ඕක හෙට අනිද්දා වෙනකොට ආණ්ඩුවේ උන්ගේ උපදෙස් අනුව බාර වෙනවා. ඕක දැන් එළියේ ඉන්න බයයි ජනතාවට බයයි එළියේ ඉන්න. එනම් ආයෝ උපදෙස් දීලා තියෙනවා බාර වෙන කියලා. මෙච්චර දවස් මිනි මරමර එළියේ හිටියා. මංකොල්ල කෑවා. ඉස්ති දූෂණ කළා. ජනතාව පැන්නුවා. දේශපාලන නායකයන්ගේ බලපුරුවාංකාරකම් පාවිච්චි කරමින් දේශපාලන නායකයෝ මෙහෙව්වා. පොලිස් බලයන් යදවලු අල්ලන්න. පොලිස් බලයන් යදවලු පරීක්ෂා කරන්න. අපිට කියන්න තියෙන්නේ පරීක්ෂා කරන්න දෙයක් නැහැ. පෞගේ දවස්වල හිටියේ තංගල්ලේ කායතන්න ගැතුලේ තමයි පෞගේ දවස්වල හිටියේ. එතෙන්ට ගියා නම් අත්දැකීම් ගන්න. තංගල්ලේ කායතන්න ගැතුලේ ඉඳලා තමයි දැන් ගිහිල්ලා ඔය බාර වෙලා තියෙන්නේ. කටුනායකදී තමුන්නාන්සලා දන්නවා රොෂෙන් සහෝදරයව ඝාතනය කරා නීත්‍යානුකූල මැරේ යොදලා. නීත්‍යානුකූල මැරේ යොදලා. මේ ගමුවේදී ඝාතනය කළා. රට පුරාම ඝාතන සිද්ධ වුණා. තාමත් ඉවරයක් නැහැ. එහෙනම් අපිට වගකීමක් තියෙනවා මේ ඝාතන වලට තිත තියන්න ජනතාව පෙළගස්සන්න මේ ආණ්ඩුව ගෙදර යනකොට ජනතාව පෙළගස්සන වගකීමක් අපිට තියෙනවා. හැමෝම කියන්නේ මොකක්ද? මේ සිද්ධිය වුණාට පස්සේ අපේ ටෙලිෆෝන් වලට නිර්නාමික දුරකථන තුන් එනවා. ඔයගොල්ලෝ දන්නවා අපි දාගෙන තියෙනවා නම්බර. නම් දාලා තියෙනවා. එහෙම නොවන ඒවා එනවා. මොනවද කියන්නේ? മന്ത്രിතුමා ඔයාට පොලිසිය ගිහිල්ලා වැඩක් නැහැ. ඔයාට අධිකරණයට ගිහිල්ලා වැඩක් නැහැ. ඔවුන්ට වෙන මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද කියලා තමයි අපෙන් අහන්නේ. අද පොලිසිය ගැන විශ්වාසයක් නැහැ. පොලිසිය ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා ජනතාව කියනවා පොලිසියට ගිහිල්ලා වැඩක් නැහැ. පැමිණිලි දාලා වැඩක් නැහැ. පොලිසියෙන් අත්අඩංගුවට ගත්තත් වැඩක් නැහැ. අධිකරණයට ගියත් වැඩක් නැහැ. එහෙමයි ජනතාව කියන්නේ. ජනතාව දන්නවා වෙන්නේ මොකද්ද කියලා. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. නමුත් අපි ආණ්ඩුවට බල කරනවා. නීතියට අපි බල කරනවා. වගකීම්වලට බල කරනවා. මිනි මරුවන් වාම අත්අඩංගුවට අරගෙන පෙන්න බල්ල අඩු තරමින් සාධාරණ බිඳුවක් හරි මේ රටේ ඉතුරුලා තියෙනවා කියලා. බිඳුවක් හරි අපි ජනතාවගෙන් ඉල්ලනවා. කවුරුත් දන්නවා වෙන්නේ මොකද්ද කියලා. කවුරුත් දන්නවා සිදුවෙන්නේ මොකද්ද කියලා. මේ මිනිමරු ආණ්ඩුවට එරෙහිව පෙරට එන්න ජනතාවනි මේ මිනිමරු ආණ්ඩුවට එරෙහිව පෙරට එන්න මේ ආණ්ඩුව පෙරට එන්න ඒ සඳහා සියලුදෙනාට ශක්තිය ධෛර්යය මගේ දවසට වාසන් කරනවා. ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි අපි අද මේ කොටුවේ දුම්රිය පොලිස් ඉදිරිපිටට ආවේ පෙළපාලියකින් පෞගිය 15 වෙනිදා හම්මන්තොට කටුන් ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවකට වෙඩි තියලා
ඒ ජනමුවට සහභාගී වෙච්ච කාන්තාවක් සහ තරුණයෙක් ඝාතනය කරනවා මේ ආණ්ඩුවේ මැරයෝ විසින්. අන්නේ මේ ආණ්ඩුවේ මැර සංස්කෘතියට එරෙහිව ආණ්ඩුව විසින් කිරපොළ හදන වඩන මැරෙන් නිරායුධ කරලා මැරෙන් නීතිය අමුඩ ගැනලා එවැනි මැරෙන් හදන ආණ්ඩුව ගෙදර යවන්න ලෑස්තියමු කියන පණිවිඩය කියන තමයි අපි තමුන්නා සම්මතයෙන් මෙතන තාම. තමුන්නා කල්පනා කරන්න මේ සිද්ධිය සරල සිද්ධියක් නෙවෙයි. මේක බොහොම සංවිධානාත්මක කරපු සිද්ධියක්. මේ ප්‍රදේශයේ බේවද්දමින් හිටු මැරෙක් හිටියා ජූලම් පිටිය අමරේ කියලා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රදේශ බේවද්දමින් හිටියේ. ඝාතන ගණනාවක්, ස්ත්‍රී දූෂණ ගණනාවක්, පාරදීම් ගණනාවක්, වරකම් ගණනාවක් එක තමයි ඔහුට විරුද්ධව චෝදනා තිබුණා. හැබැයි කවුරුත් ඇල්ලුවේ නැහැ. පොලිසිය ඇල්ලුවේ නැහැ. ආණ්ඩුවෙන් අල්ලන්න ගියේ නැහැ. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා පරණ කැරක්ටර් හොයාගෙන ගියාට පස්සේ පෞගේ කාලේ අපට මතකයි සංගල්ල බන්ධනාගාර කැරල්ලක් සිද්ධ වුණා. ඒ කැරල්ල මෙහෙව්වේ මේ මැරයා. අන්න පුවත්පත්වල තියෙනවා පරණ ලංකාදීප පත්‍රයක් අපට හමු වුණා. ඒ කැරල්ල මෙහෙපු වෙලාවේ ඒක බේරන්න ගියේ ඒකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා. ගිහිල්ලා කිව්වම මේක බේරන්න අමර කිව්වා මට කවුරුත් විශ්වාස නැහැ කියලා. එතකොට පත්‍රේ වාර්තා කරනවා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා ගිහිල්ලා හිරගෙදර ගේට්ටුව ගාවට දොර ගාවට ගිහිල්ලා දොර අස්සෙන් කිව්වලු අමරේ මම මහින්ද බය නැතුව වරන් කියලා. ඒ අමර තමයි මේ මිනිමරණ. අමරේ මම මහින්ද බය නැතුව වරන් කියලා කිව්වා. එහෙම යාළුකම් තිබුණේ. පහුගේ ඡන්දවලකට වැඩ කරා උදව් කරා. ඒ නිසා ඒ ප්‍රදේශයේ තමන්ගේ දේශපාලන බලය මර බලයෙන් පවත්වාගෙන යන්න කිරිපොළ ඇතිතර කරපු මර කණ්ඩායමක් මේක. ඒ නිසා මේක සරල සිද්ධියක් නෙවෙයි. ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ මැදමුල නවට දේශපාලනය කරනවා. අපිට ලංකාවේ කොහෙත් එකයි. මහින්ද මහත්තයා තේරුම් ගන්න ඕන. මේ ලංකාවේ අපිට කොහෙත් එකයි. මැදමුල දේශපාලනය නවත්තන්න ඒගොල්ලන්ට මොනවද තියෙනවා. සබාදා කිරින් කරා. හැබැයි අපි සලකන්න නැතුව ගිල්ලා රැස්වීම කරා. රැස්වීම කතා කරේ මෙතනින් අපේ නලින්ද ජයති සහෝදරයා කතා කරගෙන ඉන්නකොට තමයි 8 දිනක් ඇවිල්ලා බයිසිකල් වලින් වෙඩි තියලා ඝාතනය කරන්නේ. වෙඩි තියලා විතරක් නෙවෙයි බයිසිකල් වලින් ඇවිල්ලා වෙඩි තියලා ඊට පස්සේ ගෙට පැනලා ගෙදරින් ණයට පහර දීලා එතන තිබිච්ච වාහන කුඩු පට්ටම් කරලා පැය භාගයක් විතර යකානටලා යනකම් පොලිසියක් ඒ පැත්තේ නැහැ. අපි කවුරුත් දන්නවා මේ මැදමුල නාවට මැදමුල තංගල්ලෙත් එහෙමයි වීරකැටිය මිද්දෙනිය ඔය වගේ ප්‍රදේශ හැම එකම කටුවන ඔය ප්‍රදේශ හැම එකම මැදමුල නාවට ප්‍රදේශවල පුදුමාකාර ආරක්ෂාවක් තියෙනවා. STF දාලා තියෙනවා, පොලිසිය දාලා තියෙනවා, හමුදාව දාලා තියෙනවා. අපි ගමනක් ගියත් තුම්පල කතර පටනවත් අහන කොහෙද යන්නේ කියලා. එහෙම තමයි කියන්නේ. හැබැයි එතරම් ආරක්ෂාවක් තියෙන ප්‍රදේශයේ මැර කණ්ඩායම චිකාගෝ වල වගේ බයිසිකල් වලින් ඇවිල්ලා බැහැලා රැස්වීමකට වෙඩි තියලා මිනිස් ඝාතන දෙකක් සිද්ධ කරලා ජනතාවට පහර දීලා දේපල අලාභහන කරලා නැවත නැගලා නිදහසේ ආයුධරන් යනකම් නීතියක් නැහැ, ආරක්ෂාවක් නැහැ, පොලිසියක් නැහැ. ඒක අපිට පැහැදිලි. මේ කණ්ඩායම මේක කවුද කියලා අපි කවුද දන්නවා. මේක ආණ්ඩුව සැලසුම් කරලා උව එකක් නිසා ආණ්ඩුවට මේකේ වගකීමෙන් ගැලවෙන්න බෑ. අපි කියනවා ආණ්ඩුවට බොරු කරලා වගකීමෙන් ගැලවෙන්න ලැස්ති නැපා කියලා. මොකද මේ සිද්ධිය සිද්ධ වෙච්ච වෙලාවේ සිට වෙන දේවල් කල්පනා කරලා බලන්නකෝ. 15 වෙනිදා හවස රාත්‍රී 4ට පමණ මේ සිද්ධිය සිද්ධ වුණා. පිළිතෙබින් සිද්ධිය සිද්ධ වෙලා තුවාල වෙච්ච අය රෝහල් ගත කරලා මිය ගිය අයව අරගෙන ගිහිල්ලා 9ට විතර තමයි යන්නේ පොලිසිය පැමිණිල්ලක් කරන්න. පොලිසිය පැමිණිල්ලක් දාන්නත් ප්‍රදේශ ජනතාව බයයි. නම කියන්න බයයි. එහෙම භීෂණයක් තියෙන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ බය නැති මිනිස්සු මේ භීෂණය නවත්තන්න ඕන කියලා විශ්වාස කරන මිනිස්සු බය නැතුව ගියා පොලිසියට. නම ගම එක දැම්ම පැමිණිල්ල. හැබැයි පැමිණිල්ල දාන්න කලින් පොලිසියේ මෙන්න පැමිණිල්ල දාන්න කලින් පොලිසිය දාම ආරක්ෂා භාර මාධ්‍ය මධ්‍යස්ථාන මොකද කෙනෙක් එහෙම්මල ඕකෙන් නිකුත් කරන නිවේදනයක් මේක ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ප්‍රශ්නයක ප්‍රතිඵලයක් කිය හැක කියලා. එයා පේන කියනවා කාටවත් කලින්. තාම පැමිණිල්ල දාලත් නැහැ. මේගොල්ලෝ තීන්දුව අරන් ඉවරයි. මේකට මොකද කියලා. නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ප්‍රශ්න නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ගැටුම් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු අතර පස්සෙත් අපි එළවලා තියෙනවා. ඒගොල්ලන්ට පාර යන්න ඔප්පන නැහැ. ඕවා කරන්න තියා. එනිසා ඒව නෙවෙයි මේක පැහැදිලිවම ආණ්ඩුව සල්සුම් කරලා ඒක වහගන්න බොරු කරන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සෙත් නොඑක් කතා කියන්න පටන් ගත්තා. මේ සිද්ධිය අට ගන්න පටන් ගත්තා. අපි අහනවා ඝාතකය හඳුනාගෙන නමත් එක්ක පැමිණිල්ලක් දාලා තියෙද්දි ඒ ඝාතකය අතන ගන්නවා වෙනුවට
පරීක්ෂණ පත්‍ර වලට ආණ්ඩුවේ බලධාරීන්ගේ ඌමනාවට කතා කරන පොලිසිය ලොකු මාත්‍රෝ අපිට කනගාටුයි. ඇත්තටම දුකයි පොලිසිය මහත්තුන් සිද්ධ වෙලා තියෙන දේ ගැන. දැන බොරු කියන සිද්ධ වෙලා. පොලිස්පතිතුමා මං හිතන්නේ මේ යුගයේ අපේ රටේ අවාසනාවන්තම පුද්ගලයා. ආණ්ඩුව කෙන්දේ කරන්න ඕන තුමාලා රස්සාව නිසා. අපි නිසා තරහකුත් නැහැ. අපි දන්නවා ඔය වැඩේ කරන්න බෑ ඒගොල්ලන්ට කියලා. එතකොට ඒගොල්ලෝ හරහා නොඑක් කතා කියන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි කවුරුත් ගිහිල්ලා අවසන් කටයුතු කරා. අවසන් කටයුතු කරන හදද්දි මොකද කරේ? ඒකට බාධා කරා. අවසන් කටයුතු කරන හදනකොට ආණ්ඩුව උසාවියට ගිහිල්ලා උසාවියෙන් ගත්ත වාරණයක් මොනවාද? මේ ආමගුල් පෙරහැර බෑ, කොඩි දාන්න බෑ, බැනර් දාන්න බෑ, පෝස්ටර් ගහන්න බෑ, පත්‍රිකා ලවන්න බෑ, තව පොඩ්ඩෙන් වල්ලන්න බෑ කියලා කියනවා. ගෙදර තියාගන්න වෙන්නේ. එහෙම තමයි උත්සාහ කරේ මේකට එල්ල වෙන විරෝධය වළක්වන්න. හැබැයි ආණ්ඩුවේ තහංචි පැත්තක දාලා කටපුරාම ගියපු දහස් ගණක් ජනතාව රටපුරා ගියපු ජනතාව එතෙන්ට එකතු වෙලා ආණ්ඩුවේ තහංචි පැත්තක දාලා ඉතාමත් ඉහළින් හොඳ සහභාගීත්වයක් සහිතව අපි අපේ සහෝදරයාගේ අවමෝල් කටයුතු කළා. මේක සැලසුම් සාකච්ඡා වැඩක්. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ සැලැස්ම තාම ඉවර නෑ. අලුත්ම ජවනිකාව අද. ඇයි? දැන් ඝාතනයක් සිද්ධ කරා. ජනතා විමුක්තිය ඉදිරිපත් කළා. පැහැදිලිව කිව්වා ඝාතක අහවලා කියලා. දැන් හැංගෙන්න බෑ. ආණ්ඩුවට පලා යන්න බෑ. එතනින් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ මිනිමරු අත්තරකට ගනු කියලා ආරම්භ කළ උද්ඝෝෂණ මාලාව. ඊයේ කටුවන අද කොළඹ එකින් පස්සේ රට පුරාම වෙන්න පුළුවන් මේක. ආණ්ඩුව බයටපත් වුණා. ඒ ආණ්ඩුව කල්පනා කරා මොකක්ද දැන් කරන්න කියලා. අනිත් පැත්තෙන් ආණ්ඩුව කල්පනා කරා තමන්ගේ ගෝලයා කිරිපව හදාගත්තු පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට අත තියලා තියෙනවා. අපේ රටේ කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණට අත තිබ්බොතින් අනිවාර්යෙන් ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. දැන් කල්පනා කරන මොකද්ද? වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මිනිහව බේර ගන්න ඕන. ආරක්ෂා කර ගන්න ඕන. දැන් ආරක්ෂා කරන හොඳම තැන තමයි කිරගෙදර. එසා උපදෙස් දුන්න මොකද්ද? ජූලම් පිටි අමරේ එනකොට හොඳ නෑ. එළියේ ඉන්න එපා. අපිටත් තරදරයි. ඒ නිසා කරුණා කරලා පරණ නඩුවකට ඇතුළට බලන්න කියලා. ඒ නිසා අමරේ නීතිඥ මහත්තයෙක් එක්ක ඇවිල්ලා අද උදේ තංගල්ලේ අධිකරණයට මහාධිකරණයට බාර වෙනවා. පරණ නඩු ගොඩක් තියෙනවා. ඒවට වරෙන්තු තියෙනවා. ඒ වරෙන්තුවකට බාර වෙනවා ඇතුළට යන්න. හැබැයි දැන් ප්‍රවෘත්ති යනවනේ කටුවන ඝාතනය සඳහා බාර වෙයි කියලා නෑ. කටුවන ඝාතනයට නෙවෙයි. තාම කට උත්තරයක්වත් අරගෙන නෑ. ආණ්ඩුව තාම හරියට පිළිගන්නේ නැහැ කටුවන ඝාතනට සම්බන්ධයි කියලා. ආණ්ඩුව කියන්නේ අපි හොයලා බලන්නම්. එක පැමිණිල්ලක් තියෙනවා. තාම ෂුවර් නැහැ. තව ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ආණ්ඩුව අඳුරියත් පද ගන්නවා. ඒ නිසා මේ කියන්නේ සැලසුම් කරලා ඝාතන සිද්ධ කරවුවා. දැන් ඝාතක රකින්න ඕන. ඝාතක රකින්න අසීරු නිසර උත්සාහයක් දරමින් ඉන්නවා. අපි ආණ්ඩුවට කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයෝ ඕගොල්ලෝ පටල ගත්තේ හැපෙන්න පටන් ගත්තේ අපේ රටේ හැපිලා දිනන්න පුළුවන් පක්ෂයක් එක නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. මේක අපේදී ඝාතකයන් නීතිය ගෙනල්ලා ඝාතක හදන මේ දිස්ත්‍රපාලනය අවසන් කරනතුරු මොනමති සරන් කරන්න අරගල කරන්න ප්‍රජාතන්ත්‍රවාදී වෙන සරන් කරන්න අපි ලෑස්ති. අපි හම්බන්තොට කිසිම සමාජිකයෙක් ජූලම් පිටිය අමරට බයත් නැහැ. අමරේ හදන ඒ ප්‍රදේශයේ වලව් වලට බයත් නැහැ. ඒව රකින්න වර්තමාන රාජපක්ෂගේ ආණ්ඩුවට බයත් නැහැ. නිලමරණයට බයත් නැහැ. අපි අයිති වෙනවා අපේ රටට. ඔබ කල්පනා කරන්න. අපේ රට ගමන් කරමින් කොහෙද? මේක සරල කාරණයක් නෙවෙයි. මේක හුදකලා සිද්ධියක් නෙවෙයි. මේක කාලයකට කලින් අපිට මතකයි. අපි මැතිවරණයක් කරද්දී ගම්පහදී අපේ නුවර දිස්ත්‍රික්කයේ සහෝදරයෙක් නන්දන බාලගේ සහෝදරයා වාහනේ ගමන් කරමින් ඉඳද්දී මර කන්‍යා පිටිපස්සෙන් එළවලා වෙඩි තියලා නන්දන බාලගේ සහෝදරයා ඝාතනය කළා. අපි අමතක කරලා නැහැ. අපි අධිකරණයට ගියා. අපි පොලිසියට ගියා. කට උත්තර දුන්නා. අපි කිව්වා අහවල් මරුවේ කියලා. ඊට පස්සේ මේ වගේම ගත්ත අත්අඩංගුවට දැන් මොකද වෙලා තියෙන්නේ? නඩු නැත. උසාවි නැත. මිනිමරුව නිදැල්ලේ වැඩ කරනවා. සාධාරණ ස්ථුනේ නැහැ. නීතිපතිතුමා නඩු පවරන්න නැතුව ඉන්නවා. ඒ නිසා දැන් ඒක ජනතාවට අමතක කරලා කියනවා නන්දන බාලගේ ඝාතනය කරා මේක කාලයකට කලින් මේ ආණ්ඩුව මැරෙ
ඊට පස්සේ ආයි මැතිවරණයකදී අම්මලංගොඩ නගර සභාවේ අපේ නාගරික මන්ත්‍රී අපේ පක්ෂයේ නාගරික මන්ත්‍රී නයිදු වවුඩු සහෝදරයා ඒ ප්‍රදේශයේ ආණ්ඩුවේ බලයේ තියෙන මැරයෝ විසින් සන්නද්ධ කණ්ඩායම් දාලා පාර දීලා ඝාතනය කරා. සාක්ෂි දුන්නා. අපි කවුරුත් ගිහිල්ලා අඩු ගානේ පරීක්ෂණයක් පැවැත්වුවද? පරීක්ෂණයක් පැවැත්වුවේ නැහැ. කවුරුත් අතන ගත්තේ නැහැ. අපි හරියට කිව්වා ගැහුවේ ආවලු කියලා ගත්තේ නැහැ. ඒ නිසා අපේ රටේ මිනිමරුමක් තිබ්බොත් ඝාතනයක් තිබ්බොත් ඒක පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ලොක්කෝ. ඒක න අපිට සැකයක් නැහැ. දැන් මේ තුන්වෙනි අවස්ථාව. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ අත්‍යප තුන්වෙනි අවස්ථාව කටුවන දෙන්නේ ඝාතනය කරනවා. ලාල් සොදර කිව්වාගේ රැස්වීම් වලදී උද්ඝෝෂණ වලදී පෙළපාලි වලදී නිල හමුදා කණ්ඩායම් දාලා ගහලා වෙඩි තියලා මිනිස්සු මරනවා. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කරනකොට මැතිවරණ වලදී රැස්වීම් වලදී මැර කණ්ඩායම් දාලා තමන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කරනවා. විරුද්ධවාදීන් මර්ධනය කරන උත්සාහ කරනවා. එනිසා මේ ආණ්ඩුව ජනතාවගේ සහයෝගය තියෙන ආණ්ඩුවක් නෙවෙයි. ජනතාවට බය වෙච්ච ආණ්ඩුවක්, හඬට බය වෙච්ච ආණ්ඩුවක්. අපි හම්මන්තර දිස්ත්‍රික්කයේ ඔය මැදමුළුන වල වාසී ප්‍රදේශවල ජනහමුවක් තිබ්බම ඒකේ සත්‍යයට බය වෙන ආණ්ඩුවක් දැන් මේ තියෙන්නේ. නිසා අපි මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා කරුණා කරලා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු නවත්තන්න හිතනවා නම් ඝාතන වලින්, පහර දීම් වලින්, මිනිස් මැරීම් වලින් ඒක හීනයක්. ජනතා විමුක්ති පෙරමුණ දසදහස් ගණන් තමන්ගේ සාමාජික නායකයෝ මරා දාලා තියෙද්දි මේ සත්‍ය ඇත්තරම නැති පක්ෂයක් හෙටත් අත්තරින්නේ අනිත් අත්තරින්නේ මේ දුෂ්ට පාලනය, මේ දුෂ්ට ගමන, මේ ඝාතන සංස්කෘතිය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවයි ධනපතිකමයි මේ රටින් තුරන් කරන තුරු මොනතරම් කැපකිරීමක් කරෝ මේ සත්‍නාපි ජයග්‍රහණයක් වගේ වෙනවා. ඒක උලක්කම් පුළුවන් කමක් නැහැ. ඒක අපි කියන්නාවේ හඬගාලා කියන්නාවේ ජනතාව නොමගයන් ලෑස්ති වෙන්න එපා. ඝාතනය වගකීම ආණ්ඩුව බාරගත යුතු තියෙනවා. ඝාතනය ආණ්ඩුව බාර ගන්න නැත්නම්, වගකීම බාර ගන්න නැත්නම් අමරත් එක්ක අපි සියලු දෙනාමයි ආයුධයි අරගෙන නීතියට ගෙනල්ලා දඬුවම් කරලා පෙන්වන්න ඕන අපි මේ ඝාතන සම්බන්ධ නැහැ කියලා. නැතුව වෙන බොරු කතන්දර බයිලා කියන ලෑස්ති වෙන්න එපා. මොකද ආණ්ඩුවෙන් පඩි ගන්න, මහජන මුදලින් පඩි ගන්න මාත් එක්ක ඉන්නවා. මොකද අර මාධ්‍ය මධ්‍යස්ථාන ආරක්ෂා පිළිබඳ ලක්ෂ්මන් උළුගල්ල මහත්තයා ගැන වචනයක් කියන්නේ. උළුගල්ල මහත්තයා හදිස්සියේ හැරුණේ මේ ඝාතනයත් එක්ක. එතකන් හොට දැනන් හිටියේ මේ මහත්තයෙක් ඉන්නවද කියලා. ආරක්ෂා කරන මොකක්වත් කරේ නැහැ. පෞගේ කාලේ. අපි හදිස්සියේ හැරුණ මේ ඝාතනයත් එක්ක. ඇයි ඒ වලව්ව රකගන්න. වලව්වෙන් පත්තරපු මහජන මුදලින් පඩි කරන මහත්තුරු හදිස්සියේ කලබල වෙලා ලෑස්ති වෙනවා. වලව්වේ පාලන රකගන්න. ඇවිල්ලා පට්ටපල් බොරු කියන පටන් ගත්තා. අපහාස කරන පටන් ගත්තා. අපි ප්‍රශ්නයක් නැගුවම ඒකට උත්තර දෙන වෙනුවට වෙන අනුමතන කරන පටන් ගත්තා. අපි මේ මහත්තයාට කිව්වම අන්න මහත්තයෝ හඳ කියලා ඒ මහත්තයා හඳ දිහා බලන්නේ නැතුව ඇඟිල්ල දිහා බලලා කියනවා හඳ කියලා. එයාට හඳ පේන්නේ අපේ ඇඟිල්ල පේන්නේ. ඒ නිසා විකාර කරන්න ලෑස්ති වෙන්න එපා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා බරපතල ලෙසම. නිසා වගකීම් බාර ගන්න හරියටම පරීක්ෂණ පවත්වන්න සාක්ෂි තියෙනවා, කට උත්තර තියෙනවා, පැමිණිලි තියෙනවා. අපි පක්ෂයට කියනවා මේකට වඩා කියන්න ඕන කම තියෙන්නේ ජූලම්පිටිය අමරගේ කල්ලියයි අමර නඩත්තු කරන ඒ ආණ්ඩුවේ බලධාරීන් වග කියන්න ඕන නිසා මේ ප්‍රශ්නේ අපි ඒ දක්වා අරගෙන යන්න ඕන. අපි ඔබට කියනවා මේකයි. අමරය අල්ලගෙන ඇවිල්ලා ඔය මොකක් හරි වරද කරද්දී ඒකට වරද පිළි අරගෙන දඬුවම් කරලා අවුරුදු කීපයක් ඉරේ දැම්මොත් ප්‍රශ්නේ කරනවා. අපි හිතන්නේ ප්‍රශ්නේ කරයි කියලා. අපි විශ්වාස කරනවා ඔයිට කලිනුත් ඔය જાති මිනිස්සු හිටියා. මේක මේ ක්‍රමයේ ප්‍රශ්නයක්. අමරට කලින් හිටියා වම්බොට්ට. ඊට කලින් හිටියා මොකද තන්නිමල්. තව જાති හාද එකෙක් යනකොට තව එකෙක් එනවා. එකෙක් ආමිජිනේ හිටියා. මොන ඇටේද තව එකෙක් හිටියා. ඔය අපිට කියන්න දෙන්නේ නන්නේ ඔය එක જાතියේ නන්දාගත්තු හාදෝ ආණ්ඩුව හදලා උන්ගෙන් වැඩ අරගෙන උන් කරදරයක් බවට වුණාම උන් ඇතුණාට පස්සේ ආණ්ඩුවන්ට මොකක් හරි වැඩක් දීලා පැත්තක දාලා ඊට පස්සේ අලුත් එකක් හදන්න පටන් ගන්නවා. අමර කියන්නේ මේකේ පළවෙනියක් නෙවෙයි අවසානෙත් නෙවෙයි.
අමරලා එසා අපිට ඕනකම තියෙන්නේ අමරලට දඬුවම් කරන්න ඕන. මිනි මරුවන් දඬුවම් කරන්න ඕන. ඊට අමතරව මිනි මරුවන් හදන, රකින්න, කිරිපවන, නඩත්තු කරන ඝාතන සංස්කෘතියකට දේශපාලන නායකත්ව දෙන වර්තමාන ආණ්ඩුවයි මේ ආණ්ඩුව රකින්න වර්තමාන දූෂිත සමාජ ක්‍රමයයි මුළුමනින්ම දාලා සාමකාමීව ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ඇත්ත ප්‍රයත්නවල තිබෙන සමාජයක් ගොඩනගන්න ඕන. අන්නේ සමාජවාද ගොඩනගමු, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමු. අපේ රැස්වීම දෙවිලා, අපේ රැස්වීම හංගිලා ආණ්ඩුවේ මරයන් යටින් වෙඩි කාලා දිවි පුදපු මේ රටේ හොඳ දෙයක් කරන්න දීපිටු ඒ මාතාවගේ ඒ සහෝදරයාගේ ඒගොල්ලන්ගේ දිවිපිදීමට අර්ථයක් දෙන්න ඔවුන්ගේ ජීවිතයට යොක්කියට කිරීමේ වගකීම අපට තියෙනවා. ඒ වගකීම බාර ගන්නු. අපි හන්නදලා කියනවා, ඊයත් කිව්වා, අදත් කියනවා, ඔවුන්ගේ ජීවිතවලට සාධාරණ කිරීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ බාර ගන්නවා. මෙරටේ දේශප්‍රේමීන් බාර ගන්නවා. ප්‍රයත්නවලින් බාර ගන්නවා. අපි ඔක්කොම එකතු වෙලා එකමිටකට එකතු වෙලා බාධාකින් කොතරම් ආවත් බාධා පාඩුවු ගිල්ලා මේ දුෂ්ට පාලනේ මේ ඝාතන සංස්කෘතිය ඝාතකෙන් අපේ රටෙන් තුරන් කරලා අපේ රට සුද්ධ පවිත්‍ර කිරීමේ දේශපාලනේ ආරම්භ කරනවා. අන්නේ සඳහා එකතු වෙන්න, සටන් වදින්න, සංවිධානය වෙන්න, ධෛර්යයෙන් සටන් වදින්න, බය නොවි සටන් වදින්න, කැපකිරීම තරමින් සටන් වදින්න. හැමදෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනා කරමින් අපි සමගන්නෝ හැමෝටම ජය වේවා. ඝාතන සංස්කෘතිය පරදවමු, රාජපක්ෂ පාලනය පරදවමු, ඝාතන පරදවමු. අපි හක්කම් ගදලා හොදට හදමු. එසලා හැමෝටම ජය වේවා.